සුරේෂ් නමෝ බුද්ධාය. ඉතින් කොහොමද? ගොඩක් දවසකින් නේද? රමේෂ් නමෝ බුද්ධාය. ඔව්වනේ ගොඩාක් දවසකින් දැක්කේ. ඉතින් කොහොමද? මාත් හොඳින් ඉන්නවා සුරේෂ්. ඉතින් අම්මෝ පුතත් එක්ක මේ කොහෙද යන්නේ? දන්නේ නැද්ද? මේ පුතාත් එක්ක කඩේට යනවා. මොන හරි කන්න ඕනි කියනවනේ. මේ මොන හරි අරන් දෙන්න කඩේට යන ගමන්. එහෙමද. ඉතින් පුතා කොහොමද? අද ඉස්කෝලේම ගියේ නැද්ද? අංකල් කොහොමද? අනේ නෑ අංකල්. අද ඉස්කෝලේ ගියේ නෑ. අද චුට්ටක් උණ ගැනින්න වගේ තිබ්බා. ඉතින් ගෙදරට වෙලා හිටියා. දැන් චුට්ටි බඩගින්නක් වගේ ආවා. තාත්තට කිව්වා කඩේට යන්න කියලා. මොන හරි කන්න දෙන්න. එහෙමද. හොඳයි පුතේ. ඉතින් සුරේෂ් පණිවිඩයක් කියන්නත් හිටියේ. අපි ලබන පොයට යනවා. ලස්සන පන්සලක් තියෙනවා. බෝවත්තේ භාවනා අසපුවක්. අපි නැත්තම් මහමෙවුන අසපුවක් කියනවනේ. අන්නේ ඒක. අහලත් ඇති අංගුලිමාල මහාසෑය ගැන. අහලා තියෙනවද සුරේෂ්වා? අනේ එහෙමද? ඔව් අහලා තියෙනවා. ගොඩාක් හාස්කම් තියෙනවා. හරි ලස්සන පන්සලක් නේද? මං අහලා තියෙනවා. ඉතින් ලබන පොයට අපි යන්න කට්ටියක් ලැහැත්තිලා ඉන්නවා. සුරේෂ්ලගේ පවුලයක් යනවනම් යමු. කැමතිද යන්න? අනේ තාත්තේ අපිත් යමුකෝ. අනේ මහත් ආසයි ඒ පන්සල බලන්න. මම ගිහිල්ලත් නෑනේ. අනේ මං ආසයි. මම ගොඩාක් බෞද්ධ වැඩවලට ගොඩාක් කැමතිනේ. මාවත් එක්කයි යන්නකෝ තාත්තේ. ඔව් රමේෂ් මාත් ගොඩාක් කැමති. පුතත් කැමති. මං නෝනට කියලත් බලන්න. ලබන පොහොයටනේ යන්නේ. එහෙනම් අපි ඔක්කොම ලැහැත්තිලා එදාට යමු. ගිහිල්ලා වන්දනාමාන කළා යමු. ඒකනේ පුතත් කැමති එකේ සුරේෂ් අපි ඔක්කොම එදාට යන්. ඒකේ හාස්කම් ගැන කිව්වොත් ඕක හදන චෛත්‍ය ඉති කරන කාලේ එක්තරා අම්ම කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ අම්මට පිළිකාවක්. ඒ පිළිකාව තියෙද්දි මේ අම්මා ඔය චෛත්‍යයට ගඩොල් ලබා දීලා තියෙනවා. ඒ කැන්සර් එක නැත්තම් පිළිකාව සුව වෙන්න කියලා. ඉතින් ඒ අම්මා ඊට පස්සේ වෛද්‍ය පරීක්ෂණයට යොමු වෙලා තියෙනවා. බලද්දී ඒ පිළිකාව මුළු ශරීරයෙන්ම ඉවත් වෙලාලු. ඉතින් බලන්න කොයිතරම් බලවත් තැනක්ද හාස්කම් සහිත. අනේ රමේෂ් ඇත්තද? ඒක නම් මාර හාස්කම් සහිත පන්සලක්. තුමෝ සුවන්වැලි මහා සෑරජානන් වහන්සේ වගේමයි නේද? ඒ තරම් බලවත් ඇති. අනේ අපිත් යමු. ගිහිල්ලා එදාට බලලා යමු. හොරේ අපි තාත්තා කැමති වුණා යන්න. අංගුලිමාල සෑය බලන්න. ඔව් සුරේෂ් මම මීට කලින් ගිහිල්ලත් තියෙනවා. එතන සෑයට අපේ ජීවිතය වුණත් පූජා කරන්න පුළුවන්. මම සෑයට ජීවිතය පූජා කරන හැටි මම මෙහෙම කියන්නම්. අපි ඉස්ලාම තුරුවන් සරණ ගිහිල්ලා ඒ සෑයට වන්දනාමාන කරලා ගාතාව කියලා අපි අංගුලිමාල මහරහතන් වහන්සේට වන්දනා කරලා අංගුලිමාල පිළිත කියලා සෑයේ පාදම මුල අපි නලලත තියලා අපි ජීවිතය පූජා කරන්න පුළුවන්. අනේ එහෙමද රමේෂ්? අනේ කොච්චර දෙයක්ද අපේ ජීවිත ගමනේ අපේ ජීවිතය සෑයකට පූජා කරනවා කියන්නේ කොච්චර දෙයක්ද කොච්චර පිනක්ද. මගේ පුතත් මගේ බිරිඳත් අනිවාර්යෙන් එදාට සෑයට ජීවිතය පූජා කරනවා. ඔව් සුරේෂ් ඒක මහා ආනිසංසයි. අපේ ජීවිතය ස්ථිර නෑනේ. අපේ ජීවිතය අස්ථිරයි. අපි කොයි වෙලාවෙ මැරෙයිද අපි ඒක දන්නේ. මොනවා වෙලා මැරෙයිද අපි ඒක දන්නේ නෑනේ. ඉතින් මේ අංගුලිමාල මහා සෑය කියන්නේ මහා බලගත් ස්ථානයක්. අපේ ලෙඩ රෝග සුව වෙන්න තාමත්ම වටින සෑයක්. ඉතින් මේ සෑයේ බලවත් මහාස්කම් ගොඩාක් සිදු වෙලා තියෙනවා.
අනේ මාමේ ඔයාට ගොඩාක් පින්. අපිට මේ ගමන යන්න ආරාධනා කළාට. අනේ ඒක දකින්නකම් මට ඉවසිල්ලක් නෑ මාමේ. අනේ පුතේ අපි ඉක්මනින් ඊළඟ පොහොයට යන්කෝ අපි ඔක්කොම ගිහිල්ලා වන්දනාමාන කරමු ඒ උතුම් මහා සෑරජාණන් වහන්සේට. අපි අනිවාර්යෙන් වන්දනාමාන කරමුකෝ හොඳද? අනිවාර්යෙන් සුරේෂ් ලෑස්ති වෙන්න අපි එදාට යමු. මම ඒ ගාථාව ඔයාලට ඉස්සෙල්ලා වන්දනා කරන්න ඒ ගාථාවත් කියලා පෙන්නන්නද? අනේ රමේෂ් අනේ සාදු කියලා පෙන්නන්න. අපටත් ආසයි ඒ ගාථාව කොහොමද කොච්චර ලස්සනද කියලා දැනගන්න. අනේ ඔව් මාමි මාත් හරි ආසයි ඒ ගාථාව දැනගන්න. කියන්නකෝ මාමි. හරි පුතේ හරි සුරේෂ් මම කියන්නම්. සීමතෝ ලෝකනාතස්ස ධාතුච්චලිත මුත්තනී චිනපුත්තංගුලි මාලස්ස ධාතුකප්පේ පතිට්ඨිතං තන්තේජමානං දත්තල්ලමානං වන්දාමහං අංගුලිමාල තූපන්ති. ඔන්න ඕක තමයි උතුම් වූ අංගුලිමාල මහා සෑරජාණන් වන්දනා කරන උතුම් වූ බලවත් ගාථාව. අනේ රමේෂ් හරි ලස්සනට ඒ ගාථාව සජ්ජායනා කරා. ඔයාට ගොඩාක් පින් රමේෂ් අපට මේ දේවල් ගැන ඉගෙනුවට. අනේ සාදු. ඉතින් ආදරණීය යාළුවනේ මේ ගහන ඔයාලා උතුම් වූ අංගුලිමාල සෑය පිළිබඳ විස්තර සොයාගන්න. අංගුලිමාල මහා සෑයේ බලවත් හාස්කම් රාශියක් මේ ජීවිතේ මමත් අත්විඳලා තියෙනවා. ඉතින් මේ අංගුලිමාල මහා සෑය ගැන මේ ගෙනාපු මේ ලස්සන වීඩියෝ එක මෙතකින් නිමා කරන්න. ඔයාලට උතුම් වූ තෙරුවනේ සරණයි. සුරේෂ් එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලට බුදු සරණයි පුතේ. ඔයාලට බුදු සරණයි. පරිස්සමින් එහෙනම් ගිහින් එන්න. ලබන පොයට අපි යමු. අනේ ඔයාටත් ගොඩාක් පින් රමේෂ්. එහෙනම් ඔයාත් පරිස්සමින් ගිහින් එන්න. අපි ලබන පොයට හම්බෙමු. අනේ පරිස්සමින් ගිහින් එන්න. බුදු සරණයි මාමි. ඔයාත් පරිස්සමින් ගිහින් එන්න. අනිවාර්යෙන් අපි එන්න එනවා ලබන පොයට. අංගුලිමාල මහා සෑරජාණන් වහන්සේ වන්දනාමාන කරන්න. සාදු සාදු සාදු.